දැන් ළමයි අපි මේ කාබෝහයිඩ්‍රේට් වර්ග ඒ කියන්නේ මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් පොලිසැකරයිඩ් කියන මේ වර්ග වලින් වර්ග ගැන වෙන්ව කතා කරමු. මුලින්ම ළමයි අපි බලමු දැන් මොනොසැකරයිඩ් කියන්නේ මොනවද කියලා. මොනොසැකරයිඩ් මුලින්ම ළමයි අපි මොනොසැකරයිඩ් කියලා ලියාගෙන ඉමු. දැන් ළමයි මොනොසැකරයිඩ් ගත්තට පස්සේ මොනොසැකරයිඩ් කියලා කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකය. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් හැදිලා තියෙන ළමයි මෙන්න මේ මොනොසැකරයිඩ් වලින්. මුලින්ම ළමයි අපි තරුවක් දාලා ඒක ලියාගමු. ඒ කියන්නේ ළමයි කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකය තමයි මොනොසැකරයිඩ්. තරුවක් දාලා ළමයි ලියාගන්න. කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකය වේ. කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකය වේ. ඊළඟ ළමයි මේ මොනොසැකරයිඩ් ගත්තට පස්සේ මොනොසැකරයිඩ් සරල සීනි කියලා හඳුන්වනවා. මොනවද ළමයි? සරල සීනි. සරල සීනි කියලා හඳුන්වන්නේ මෙන්න මේ මොනොසැකරයිඩ්. තරුවක් දාලා ලියාගන්න. සරල සීනි ලෙස හැඳින්වේ. සරල සීනි ලෙස හැඳින්වේ. ඊළඟ ළමයි මේ මොනොසැකරයිඩ් ගත්තට පස්සේ මේ මොනොසැකරයිඩ් ළමයි ස්වාභාවිකව පවතින්නේ ස්පටික ස්වරූපයෙන් තමයි තියෙන්නේ. يعني ස්පටික විදිහට තමයි මොනොසැකරයිඩ් පවතින්නේ. තමයි තරුවක් දාලා එකක් ලියා ගන්න. ස්පටික ස්වරූපයක් ගනි. ස්පටික ස්වරූපයක් ගනි. ඊළඟ ළමයි මොනොසැකරයිඩ් ගත්තට පස්සේ මොනොසැකරයිඩ් ජලයේ දිය වෙනවා. ඒ කියන්නේ ජලයේ මොනොසැකරයිඩ් දිය කරන්න පුළුවන්. ඒ වගේම ළමයි මොනොසැකරයිඩ් වල රසය ගත්තට පස්සේ මොනොසැකරයිඩ් කියන්නේ ළමයි පැණි රසකින් යුක්ත දෙයක්. එන්නේ පැණි රසකින් යුක්ත දෙයක් තමයි මොනොසැකරයිඩ් කියලා කියන්නේ. තරුවක් දැන් ලියා ගන්න ළමයි. ජලයේ දිය වේ. ජලයේ දිය වේ. ඊට පස්සේ ලියා ගන්න ළමයි. පැණි රස වේ. පැණි රස වේ. මං හිතනවා ළමයි ඔයාලට මොනොසැකරයිඩ් කියන්නේ මොකක්ද කියන එක ගැන හොඳ අවබෝධයක් එන්න ඇති කියලා.
දැන් ළමයි අපි බලමු මොනොසැකරයිඩ් යටතේ අපි මොනවද ඉගෙන ගත්තේ කියලා. මොනොසැකරයිඩ් ගත්තට පස්සේ මොනොසැකරයිඩ් කියලා කියන්නේ ළමයි කාබෝහයිඩ්‍රේට් වල තැනුම් එක්ක. ඒ කියන්නේ ළමයි කාබෝහයිඩ්‍රේට් වල හැදිලා තියෙන්නේ මෙන්න මේ මොනොසැකරයිඩ් වලින්. ඊළඟට මොනොසැකරයිඩ් සරල සීනි කියලාත් හඳුන්වනවා. ඒ වගේම මොනොසැකරයිඩ් වල ස්වරූපය ගත්තට පස්සේ මොනොසැකරයිඩ් තියෙන ස්පටික විදිහට තමයි මොනොසැකරයිඩ් ස්වාභාවිකව පවතින්නේ. ඒ වගේම මොනොසැකරයිඩ් ගත්තට පස්සේ මොනොසැකරයිඩ් ජලයේ දිය වෙනවා. ඒ කියන්නේ ජලයේ දිය කරන්න පුළුවන්. ඊට පස්සේ ළමයි මොනොසැකරයිඩ් වල තවත් විශේෂ කාරණයක් තමයි මොනොසැකරයිඩ් පැණි රසයෙන් යුක්තයි. ඔයාලා ළමයි ඔය කරුණු ටික හොඳට මතක තියාගන්න. ඒ වගේම දැන් ඔයාලට බැරි වෙලා හරි ළමයි එක්සෑම් එකේදී ඔයාලෙන් ඇහුවොත් මොනොසැකරයිඩ් වල රසය මොකක්ද කියලා ඔයාලා දන්නවම කොහොමද? පැණි රසකින් යුක්ත දෙයක් තමයි මොනොසැකරයිඩ් කියලා කියන්නේ.